තෙරුවන් සරණයි උතුම් මහා සංඝරත්නයට සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම දේශනාවත් හේතු වේවා. හොඳයි පින්වතුනි, අද මම කතා කරන්නේ කර්මය ගැන. ගොඩක් දෙනෙක් මේ කර්මය ගැන අහනවා. ඉතින් ඒක නිසා කර්මය ගැන කතා කරන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි. හොඳයි පින්වතුනි, බුදු පියාණන් වහන්සේ පෙන්නනවා චේතනහම් භික්කවේ කම්මං වදාමි කියලා. මහණෙනි, චේතනාවයි කර්මය කියලා කියන්නේ. එතකොට කර්මය කියලා කියන්නේ ක්‍රියාවයි. එහෙනම් මොකද්ද ක්‍රියාව? ක්‍රියාව තමයි පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. වෙන ක්‍රියාවලියක් නෙවෙයි. එතකොට එහෙනම් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය අපි අල්ලගත්තාම මොකද වෙන්නේ? අන්න කර්මය. ඕක තමයි කර්මය, වෙන කර්මයක් නැහැ. එතකොට ඒක තමයි කර්මය වෙලා තියෙන්නේ. මොකද්ද? පංච උපාදානස්කන්ධය ඇත්තක් කියලා බාරගත්තාම ඔන්න ඕක තමයි කර්මය. වෙන කර්මයක් නෙවෙයි. එතකොට එහෙනම් මේ ක්‍රියාවට අපි ඇලෙනවා, ගැටෙනවා. එක්කෝ ඒකට තණ්හාවක් ඇති කරගන්නවා. නැත්නම් ඇලීමක්, ගැටීමක් ඇති කරගන්නවා. එතකොට මේ ඇලීමයි ගැටීමයි ඇති කරගත්තාම අපිට ඇති වෙන්නේ මොකද්ද? දුකක් නෙවෙයිද? මහා පට්ටපල් දුකක් ඇති වෙනවනේ පින්වතුනි. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා නේද පෙන්වන්නේ මේ බුදු පියාණන් වහන්සේ. එතකොට බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියනකොට එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කර්මය හැදිලා ඉවරයි නේද? කර්මය නිසා නෙවෙයිද දුක් විඳින්න උනේ පින්වතුන්ලට? එතකොට එහෙනම් චේතනාම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, මම චේතනාවයි කර්මය කියන්නේ. එතකොට කර්මය කියලා කියන්නේ ක්‍රියාවයි. ක්‍රියාව මොකද්ද? පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියයි. එතකොට බුදු පියාණන් වහන්සේ නැවත පෙන්නනවා එහෙනම් අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා වරලා. එතකොට එහෙනම් මේ පංච උපාදානස්කන්ධය නෙවෙයිද පින්වතුන්ලට දුක ගෙනත් දුන්නේ? එහෙනම් කර්මය ගෙනත් දුන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයිද? එතකොට එහෙනම් පංච උපාදානස්කන්ධය ප්‍රියයි, මధుරයි, සුන්දරයි, වටිනවයි කියලා අල්ලගත්ත තැන නේද අපිට කර්මය පරිසම් දෙන්න ගත්තේ? නැත්නම් අපිට කර්මයක් කොහෙද තියුනේ? එතකොට එහෙනම් අපිට බාහිරින් මොකද්ද හම්බ වෙලා තියෙන්නේ කියලා Tamanට මම මීට කලින් පෙන්නුවා නේද? එහෙනම් බාහිරින් දෙයක් හම්බ වුණා කියලා වල්ලා හිතනවද? බාහිරින් දෙයක් ඔබලට හම්බ වුණාද? එතකොට බාහිරින් දෙයක් හම්බ වුණා කියලා හිතාගත්ත ගමන් මොකද වෙලා තියෙන්නේ? අන්න කර්මය. ඕක තමයි කර්මය. වෙන කර්මයක් නැහැ. මොකද ඒ බාහිරින් දෙයක් ගත්ත ගමන් මේක ප්‍රියයි, මధుරයි, සුන්දරයි, වටිනවා. එතකොට බාහිර ඇත්තටම බාහිර කියන්නේ තමන්ගේ සිතුවිල්ලක් කියලා වල දැනගත්තේ නැහැ නේද? සිත විසින්ම නේද මේ බාහිරක් පනවන්නේ. එතකොට සිත විසින්ම නැත්නම් විඥානය විසින් බාහිරක් පනවනවා. එතකොට මේ බාහිර සකස් වුණේ කොහෙද? පංච උපාදානස්කන්ධය තුලයි. එතකොට පංච උපාදානස්කන්ධය තුල සකස් වෙච්ච බාහිරට අපි ඇලෙනවා, ගැටෙනවා. එතකොට ඔන්න ඕක තමයි කර්මය. වෙන කර්මයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කර්මය ඇත්තක් කරගන්නවා. ඇත්තක් කරගත්ත දවසේ ඉඳලා අපිට කර්මය පරිසම් දෙනවා කියලා මැරෙන්න හදනවා, දුක් විඳිනවා. ඉතින් මේක තමයි දුක. එතකොට මෙන්න මේ දුක තමන් විසින් අවබෝධ කරගත්තා නම් මෙන්න මේ දුක ගෙනත් දුන්නේ මට පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය ඇත්තක් කරගත්ත නිසා නේද කියලා ඉවරලා තමන් දැක්කනම් මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට මොකද වෙන්නේ? කර්මෙන් නිදාස් නැද්ද? එතකොට කර්මෙන් නිදාස් වෙන්නේ මැරිලා ගිහිල්ලාද? නෑ පින්වතුනි. එහෙනම් මෙතන තමයි කර්මෙන් නිදාස් වෙන්න බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද්ද? අපි මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඇත්තක් කරගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා. එහෙනම් සංඛාර කියලා කිව්වේ මොකද්ද? අනිවාර්යයෙන්ම පින්වතුන්ලා හොඳට නුවණින් දකින්න. සංඛාර කියලා කියනකොටම එහෙනම් පංච උපාදානස්කන්ධය දුක්ඛ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධය සංඛාරයක් කරගත්ත නිසා නෙවෙයිද අපිට දුකක් ඇති උනේ? එහෙනම් ඒක නෙවෙයිද කර්මය උනේ? තමා නුවණින් දකින්න පින්වතුනි. තමන් නුවණින් දකින්නම වෙනවා මේක. තමන් නුවණින් දකින්න නැතුව කාටවත් ඇඟිල්ල දික් කරාට වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. මම අරයට දික් කරනවා, මේ ඔබ නිසා තමයි මට මේ කර්මය ගෙනත් දුන්නේ කියලා ඉවරලා තමන්ගේ දෙමව්පිය තමන්ගේ ළමයින්ට බනිනවා. එතකොට ළමයි දෙමව්පියන්ට බනිනවා, සහෝදරයින්ට බනිනවා. මේක මහා කර්මයක් කියලා ඉවරලා. එතකොට මේ කර්මය මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා වල තමා නුවණින් දැක්කනම් එතකොට ඇත්ත පේනව නේද? මොකක් හරි විච්ච ගමන් අනේ මට මේ කර්මයක් පරිසම් දුන්නා කියලා කියනව නේද? එතකොට කර්මය පරිසම් දුන්නේ මොකක් නිසාද? තමා නුවණින් දැක්කද? නුවණින් දකින්න ඕනි පින්වතුනි. තමා නුවණින් දකින්නම වෙනවා. තමා නුවණින් දකින්නකොට අන්න කර්මය කියන්නේ මොකද්ද කියලා වල තමන්ට මනාව නුවණට වැටහෙනවා. එතකොට එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන විදිහට චේතනාව නෙවෙයිද කර්මය උනේ? චේතනාව කියලා කියන්නේ මෙන්න මේ සිතින්, කයෙන්, වචනයෙන් කරන ක්‍රියාවලිය. එතකොට මේ සිතින්, කයෙන්, වචනයෙන් කරන ක්‍රියාවලිය මොකෙන්ද සකස් වුනේ? පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක්. එතකොට පංච උපාදානස්කන්ධය ඇත්තක්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ පට්ටපල් බොරුවක්, මායාවක් කියලා තමා තුලින් දකින්න වෙනවා.
එතකොට එහෙනම් කර්මය කොහෙද තියෙන්නේ කියලා තමන්ට මනාව පැහැදිලි වෙනවා. ඉතින් එහෙනම් අපි මෙච්චර දවසක් දුක් විඳේ ඇත්තටම තියෙන දෙයකටද හට නොගත්ත දෙයකටද කියලා තමා නුවණින් දකින්න වෙනවා. එහෙනම් චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන එක තමාට නුවණින් දකින්න වෙනවා. තමා නුවණින් දැක්කොත් චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන එක යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් ධර්මතාවයක් හටගත්තා නම් ඒක නිරෝධ ධර්මයක්. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ නිරෝධ ධර්මයක් කියලා ඉවරලා තමා තුළින් දකින්නවා. එතකොට තමා තුළින් දකින්නකොට එතකොට කර්මය මොකද වෙලා එන්නේ? කර්මය ෂේ වෙලා යනවා. එහෙනම් කර්මක්ෂය කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා නේද? එහෙනම් තමා තුළින් දැකලා තමන්නි වෙනවා මිසක තව කෙනෙකුට දොස් කිය ඉඳලා වැඩක් නැහැ. අනේ මට මේක නිසා කර්මය ගෙනත් දුන්නා. මට මෙයා නිසා කර්මය ගෙනත් දුන්නා. මේ කර්මයට වාහනයක් ඇහිලා මගේ ඇඟේ හැප්පුණා. දැන් වාහනේත් කර්මයක් වෙලා. එතකොට බලන්නකො පාරේ යනකොට ඇඟිල්ල ගලක වැදුනත් ඒකත් මහා කර්මයක් වෙලා තියෙනවා. බලන්න අපි කොයිතරම් දෘෂ්ටි වලට වැටලා ඉන්නවද කියලා වල තමා නුවණින් දකින්නකො. හදිසිය යනකොට පොල්ලත්තක් වැටෙනවා ඔලුව උඩට. අන්න කර්මය පරිසම් දුන්නා කියලා කියනවා. ඒක තමා තුලින් දකින්න ඕනේ. මොකද ඒක තමා තුලින් දකින්නකොට තමයි Tamanට මේ සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට එහෙනම් අර පොල්ලත්ත වැටුනෙත් හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධಂತಿ කියලා වල තමා තුලින් දකින්න ඕනේ. මොකද හේතුවක් නිසායි ඵලයක් හටගන්නේ. නමුත් අර හටගත්ත ඵලයේ හේතුවට අයිති නෑ පින්වතුනි. හොඳට නුවණින් මේවා දකින්න වෙනවා. අන්න ඒක නිසා මේ සිත කියන ස්වභාවය ඇත්තටම තියෙන එකක්ද නැති එකක්ද කියලා වල තමා නුවණින් දකින්න ඕනේ. අන්න එතකොට Tamanට පේනවා ඇත්තටම සිත කියන්නේ මායාවක් රැවටීමක් මිසක මේක හටගත්තා වගේ පෙන්වන මායාවක් කියලා තමා තුලින් දකින්න වෙනවා. අන්න එතකොට තමා තුලින් දැක්කහම අන්න Tamanට පේනවා කර්මය කියන්නේ මොකද්ද කියලා ඉවරලා. අන්න එහෙනම් මෙච්චර කාලයකට මම කර්මය කියලා රැවටුනේ මොකකටද කියලා ඉවරලා තමා නුවණින් දකින්නවා. එතකොට බාහිරින් අපිට කර්මයක් හම්බෙලා තියෙනවද කියලා Tamanට නුවණට පේනවා. එහෙනම් ඇත්තටම බාහිර කියලා කියන්නේත් මේ ආධ්‍යාත්මික කියලා කියන්නේත් අනිවාර්යයෙන්ම සිතුවිල්ලක් කියලා තමා තුළින් දකින්නවා. සෑම දෙයක්ම සිතුවිල්ලක් නේද කියන එක තමාට මනාව පැහැදිලි වෙනවා. එහෙනම් සිතුවිල්ලක් කියන්නේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් කියලා වෙලා තමා දකින්නවා. තමා දැකලා ඉවරලා තමා නිවෙනවා. අනුන් නිවන්න තමන්ට බෑ. තමන් නිවෙන එකයි මෙතන කරන්න පුළුවන්. ඒකනේ බුදු පියාණන් වහන්සේ කිව්වේ මට කාවක්වත් නිවන් දක්වන්න බෑ කියලා ඉවරලා. එහෙනම් තම තමන්ගේ නිවන තම තමන් සකස් කරගන්න ඕනේ. හැබැයි නිවන කියලා ඉවරලා එකක් හදාගන්න එපා. ඒ නිවන දකින්න යන්න එපා. මොකද නිවන කියන්නේත් නැවතත් ආයිත් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක්. අන්න එතකොට තමන්ට තේරෙනවා සත්‍ය මොකද්ද කියලා ඉවරලා. ඒක නිසා නිවනක් කියලා ඉවරලා එකක් හදාගෙන ඒක දකින්න යන්න එපා. එතකොට ආයිත් නිවන කියලා එකට රැවටිලවලා ආයිත් අන්න අර කර්මේ පරිසම් දෙනවා. එතකොට ධර්මයක් මොකද වෙන්නේ? කර්මයක් වෙනවා Tamanට. ඇයි මේක හොයන හම්බ වෙන්නේ නැහනේ. හම්බ වෙන්නේ නැතුනහම ධර්මයක් කර්මයක් වෙනවා. ඒක නිසා ධර්මයේ කර්මයක් කරගන්න නැතුව ධර්මයේ තුලින් තමයි මේ සත්‍ය අවබෝධ කරගන්න බලන්න පින්වතුනි. අන්න ඒ විදිහටයි මේ අවබෝධය කරා යන්න ඕනේ. එකින් එකට තමා තුළින් දැක නිවනට යන්න ඕනේ. නිවනට යනවා කියන්නේ කෙනෙක් යනවා නෙවෙයි. එතනත් වරද්ද ගන්න එපා. මෙතන නිවන් දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ ආත්ම දෘෂ්ටියෙන් මිදෙන එකයි. අන්නේ ආත්ම දෘෂ්ටියෙන් මිදුණට පස්සේ Tamanට වැටහෙනවා ඇත්තටම මම මේ කර්මය කියලා මෙච්චර කාලයක් රැවටුනේ මෙන්න මේ ආත්ම දෘෂ්ටියට නේද කියන එක Tamanට පැහැදිලිව වැටහෙනවා. එතකොට එහෙනම් කර්මය කියන්නේ ආත්ම දෘෂ්ටියක්. ඒක හටගත්තේ මෙන්න මේ පංච උපාදානස්කන්ධේ සත්‍යයක් කරගත්ත නිසා කියලා වල Tamanට නුවණින් දකින්න පුළුවන් වෙනවා. අන්න එතකොට Taman නුවණින් දකින්නකොට Taman සියලුම දේවල් වලින් සියලුම කෙලෙස් වලින් අයින් වෙනවා. අයින් වෙනවා කියලා කියන්නේ කෙනෙක් අයින් වෙනවත් නෙවෙයි. ඒකත් තමා දකින්නවා. අයින් වෙන්න කෙනෙක් නොහිටිපු බව Tamanට තේරෙනවා. එහෙනම් මේ ඇත්තටම වෙලා තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය ඇත්තක් කරගෙන මම මේකට රැවටිලා හිටිය නිසා නේද මට මේ දේවල් ඔක්කොම සිද්ධ වුණේ කියලා ඉවරලා තම තමන්ම දැක ගන්න ඕනේ. නැතුව කාටවත් තමන්ගේ දරුවන්ට දොස් කියලාවත් දරුවෝ දෙමව්පියන්ට දොස් කියලාවත් වැඩක් නැහැ. එතකොට ඥාති හිත මිත්‍රාදීන්ට දොස් කියලා වැඩක් නැහැ. කාටවත්. මොකද මේකෙන් ගැලවෙන්නේ තමන් මිසක ඒ කවුරුවක්වත් නෙවෙයි. තමන් ගැලවුණොත් තමයි තමන්ට නිවනක් කියලා එකක් ලැබෙන්නේ. නිවනක් කියලා කියන්නේ තීන පවතින එකක් නෙවෙයි. ලෝකේ සත්‍ය දකින්නවා. ලෝකේ නිරෝධය දකින්නවා. අන්න මේ නිරෝධය දකින්නවා කියන එකත් වැරදි. මොකද ඒක තමා තුළින් දැක්කට පස්සේ තමයි එතනට එන්නේ. මේ කියන දේවල් එකක්වත් ඇත්ත නෙවෙයි. ඇත්ත නෙවෙයි වුණාට මේක තමා තුළින් දකින්න කොටයි තමන්ට සත්‍ය පේන්න ගන්න පින්වතුනි. අන්නේ සත්‍ය තමා තුළින් දැකලා තමන් අර කියන මොකක් හෝ වේවා වචනයක් කිව්වොත් ඒක අහු වෙන නිසා අන්න ඒ தත්ත්වයටපත් වෙන්න. ඒ තත්ත්වයටපත් වෙනවා කියන එකත් වැරදි. ඒක නිසා ඒවා අල්ලන්නේ නැතුව තමන්ට ඒ සත්‍ය අවබෝධ වුණාම තමන්ට යමක් වැටහෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ කියලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේ කියලා ඉවරලා තමා තුළින් දකින්න පින්වතුනි. හොඳයි. සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම දේශනාවත් හේතු වේවා.